සලූත් ඔක්කොටම පුංචි අලුත් වැඩක් කරන්න පටන් ගන්න හදන්නේ අලුත් අවුරුද්දේ යුරෝපයට ඇවිල්ලා යුරෝපේ වටින කියන අදහස් ටිකක් අපේ ලංකාවේ කට්ටියත් එක්ක බෙදා ගන්න පොඩි උත්සාහයක් ගන්න හදන්නේ. අද ඉඳන් ඒ වැඩේ පටන් ගන්න කියලා බැලුවේ. බලමු අපි මොකද්ද කියලා මේ අලුත් වැඩේ. මේ තියෙන්නේ රොමේනියාවේ වීදුරු බෝතල් ප්ලාස්ටික් බෝතල් ටින් එකතු කරන මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථානයක්. මේ වගේ මධ්‍යස්ථාන හැම සුපර් මාකට් එකකම වගේ අපිට මෙහිදී දකින්න පුළුවන්. රොමේනියාව තුළදී අපි ගන්න හැම බීම බෝතලයක්, වතුර බෝතලයක්, ඒ වගේම අරක්කු, බියර්, ඒ වගේ බෝතල් ටින් වලට සුපර් මාකට් වලදී වෙනම ලේ බාග් එක, කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 30ක වගේ අමතර මුදලක් අය කරනවා. එතකොට ඒ අමතර අය කරන මුදල අපිට පුළුවන් ප්‍රතිචක්‍රීකරණය කිරීමට බාර ගන්න මධ්‍යස්ථානයකට ලබා දීලා ඒ මුදල නැවත ලබා ගන්න. අපිට මේ මැෂින් එකට දාන්න පුළුවන් මෙන්න මේ සලකුණ තියෙන ටින් බෝතල් පමණයි. එම සලකුණ නැත්නම් ඒ මැෂින් එකෙන් ඒ ටින් බෝතල් ප්‍රතික්ෂේප කරනවා. මුලින්ම අපි මැෂින් එකේ ලැන්ග්වේජ් එක තෝරගන්නවා. මේකේ රොමේනියන් තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. අපිට තාම රොමේනියන් හරියට බැරි හින්දා අපි ඉංග්‍රීසි තෝරගන්නවා. ඊට පස්සේ අපිට එකින් එක බෝතල් මේ මැෂින් එකට දාන්න තමයි තියෙන්නේ. ඒ අපි දාන බෝතලේ හෝ ටින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා, ආපස්සට එනවා. ඒක අපි බලලා එකින් එක බෝතල් දාන්න තියෙන්නේ. එතකොට ඒ මැෂින් එක ඇතුළේදී ඇලුමිනියම් ටින් වෙනමයි, වීදුරු බෝතල් වෙනමයි, ප්ලාස්ටික් බෝතල් වෙනමයි කොටස් තුනකට වෙන් කරනවා. ඇත්තටම මේ ක්‍රමවේදයෙන් හින්දා රොමේනියාව තුළ, ඒ කියන්නේ යුරෝපෙම මේ ක්‍රමය භාවිතා වෙනවා. යුරෝපය තුළම ඇත්තටම කසල ප්‍රශ්න ටික, කියන බෝතල්, වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, ටින්, ඒ වගේ දේවල් නිකරුණේ අනවශ්‍ය තැන්වලට අනවශ්‍ය ලෙස බැහැර කරන එක 99%ක්ම අඩු වෙලා තියෙනවා. මොකද මේක ඇත්තටම සමහර මිනිස්සුන්ගේ ජීවනෝපාය වෙලා තියෙනවා. උදේ පාන්දර නැගිටලා ටින් ටිකක් එකතු කරලා ජීවත් වෙන මිනිස්සුත් මේ යුරෝපේ ඉන්නවා. ඇත්තටම අපිටත් බැයිද මේ වගේ ක්‍රමයක් අපේ ලංකාව තුලත් අත්හදා බලන්න. එතකොට මේ බෝතල්, වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, ටින් මේ වගේ දේවල් බැහැර කරන එක බොහෝ ප්‍රමාණයකින් අඩු වෙනවා. මිනිස්සු හරිම සරල ක්‍රියාවලියක් මේ මැෂින් එක හරහා වෙන්නේ. ඕනම කෙනෙකුට පහසුවෙන් මේ දේ කරන්න පුළුවන්. අන්තිමේදී අපි බෝතල් ටින් දාලා ඉවරුනාට පස්සේ මේකෙන් පොඩි රිසිට් එකක් එනවා, බාකෝඩ් එකක් සහිත රිසිට් එකක් එනවා. මම මේ ටින් දැම්මේ පෙනී කියන සුපර් මාකට් එකෙන්. එතකොට පෙනී එකෙන් අපිට අපි සුපර් මාකට් එකේ මේ බිල් එක ඉදිරිපත් කරාට පස්සේ අපිට මුදල් හරි හිත හරියන්න මොන හරි ආහාර පාන ඕනම දෙයක් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. එහෙනම් ආයෙමත් තමයි මේ වගේ වීඩියෝ එකකින් යුරෝපේ වටින කියන අදහසක් එක්ක එනම් ගිහින් එන්නම්. එනම් කට්ටියටම ලාරවෙදේරි.